කොහොමද ඉතින් ඔන්න අදත් පැක් කරන්න ලෑස්තිලා ඉන්නේ මදර් ප්ලාන්ට් 80ක්. ඔයාලට මතක ඇති ගිය සතියේ මම දාපු ප්ලාන්ට් 60 පැකේජ් එක. ඉතින් ඒක 60 නෙවෙයි 80ක්ම මට දෙන්න සිද්ධ වුණා. ඉතින් අද බලමු කොහොමද මම අද ඒක පැක් කරලා යවන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහටයි අපි පැක් කරන්නේ. පැක් කරන්න පැල ටික ගලවගෙන තියෙන ඔයාලට පේනවා ඇති. කියපු විදිහටම කිසි ගැටලුවක් නැතුව ඔන්න මුල් කුට්ටියක් ඉතින් ඒ විදිහටම ඉතින් යවන්නයි ලෑස්ති. ඔයාලට පේනවා මේ තියෙන මෙතන ප්ලාන්ට් ටිකක්. එතකොට මේ කූඩ තුනේ තියෙන ප්ලාන්ට් 50ක්. මොකද මේක කස්ටමර්ස්ලා දෙන්නෙක් තමයි මේ ප්ලාන්ට් සෙට් එක ඕනේ. ඉතින් ඔන්න කියපු විදිහටම මෙන්න මේ විදිහේ කට් කරන්න පුළුවන් ප්ලාන්ට් සෙට් එකක් යන්නේ. ඉතින් අලුතින් පටන් ගන්න හරි නැවත කට් කරලා පැල බෝ කරගන්න හරි කෙනෙක්ටත් මේක සෑහෙන්න වටිනවා මේ පැකේජ් එක. මොකද ඔයාලට පේනවා ඇති ගත්ත ගමන්ම කට් එකක් දාගෙන හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මුල් කුට්ටිය එක්කම එහෙම එන නිසා ඔයාට වෙන් කරලා එහෙම පොට් එකක් දාගන්න එක පමණමයි තියෙන්නේ. ඉතින් මේ පේනවා ඇති මෙන්න මේ විදිහේ නිරෝගී ප්ලාන්ට් සෙට් එකක් තමයි යන්නේ. මෙතන මේ කුඩේ තියෙන මෙහෙම යන සෙට් එකක් ඒ අනිත් කස්ටමර්ට යන සෙට් එකක්. ඉතින් ඔන්න ලස්සන ප්ලාන්ට් ටිකක් යනවා. ඉතින් ඔයාටත් පුළුවන් ඔන්න ඔය විදිහේ නිරෝගී මුල් කුට්ටියක් විදිහම ලස්සන ප්ලාන්ට් සෙට් එකක් ගන්න. ඉතින් අපිට කතා කරන්න පුළුවන්. අපිට කතා කරලා ඔයාට ඕන විදිහට මෙන්න මෙහෙම මේ ප්ලාන්ට් සෙට් එක ඉතින් වෙන් කර ගන්නත් පුළුවන්. මදර් ප්ලාන්ට් තියනවා වගේම ඔයාට ඔන්න මල් ආසන්න පැල වගේම කඳ පැල ඇතුළු ඕනෑම එකක් ගන්න පුළුවන්. සියලුම බැංකොක් වර්ග වලින් ඉතින් ප්ලාන්ට් අඩංගුයි. ඉතින් ඕන කෙනෙක් නම් ඔයාට ඔන්න අපි මේ විදිහට එවන්න ලෑස්ති. ඉතින් මේ තියෙන්නේ ඔන්න යන්න ලෑස්ති කරන ගමන් තියෙන සෙට් එකක්. ඔන්න ඉතින් හරි මෙන්න මේ විදිහට පැක් කරගත්තා. දැන් තියෙන්නේ බොක්ස් වලට දාන්න විතරයි. ඉතින් ඔන්න සියලු ප්ලාන්ට් 80ම ඔන්න දැන් ලෑස්ති.